හයි ගයිස් හයිඩ්බිඩ්වන් අපි ගාවට රෙපෑරකට ආව වැගන්නාරකක් පිළිබඳව තමයි අද අපි කතා කරන්න අලුතෙන් වාහනයක් ගන්න බලාපොරත්තුවෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියක බලන්නවාට ගොඩක් වැදගත්වේ. ඉතින් අපි ගවට වැගන්නාරකක්කා මේක AC හරියට වැඩ කරන්න ඇකෙල්තම අපි ගාවටාව. ඉතින් අපි මේක චෙක්කල්ල බැලුව ඉති මේක චෙක්කල්ල බැලුවට පස්සේ මේක කම්ප්‍රශයක කැපිලා තිබ කම්ප්‍රශය කැපිලා ඒක කුඩු එහමනත යකඩ කුඩු මේක කන්ඩෙන්සේ එක හරහා කූලයකටත් ගිල්ල තිබෙති මේකත් එක්ක ඒ කොඩ සියල්ලම වගේ ඩැමේජ් ඉතින් ඉට පස්ස අපි බැලුව මේකට මොකක්ද අපිට දෙන්න පුළුවන් සොලූෂන් එක් කියල ඇතන මේක රීපලේස් කරන්න වෙන තත්වයට පත් වෙලා තිබයිට පස්ස අපිට කම්පේෂය එකයි කන්ඩෙන්ස එකයි කූල එකයි තුනම අපිට රීපලේස් කරන්න වනා මේ වෙහිකල්ලකරතෙන් ටිකක් ලොකු මුදලක් මෙයාට වියදන් කරන්න වනා ම වීඩිය ආරම්පේතිමකුව මේක අලුතෙන් වාහනයක් ගන්න කෙනෙක් අනිවාරෙන් බලන්න කියලා මොකද මෙයා මේ වාහනේ අරගෙන ඉතාමත් කෙටි කාලයක් මං හිතන්නේ මාසයක් වගේ පොඩි කාලයක් ඇතුළ තමයි මෙයා මේ රෙපෑකර ගෙනත් දැම්ම ඉතින් වාහනේ මෙයා පාවිච්චි කරප එකක් අරන්තිබ හැබැයි මෙයා හරියට ඉන්ස්ට්‍රක්ෂන් එක කල්ලා තිබෙන ඉන්ෆ්‍රක්ෂණ එක හරියට මෙයා කරන්න මෙයාට මේ තිබිච්ච ප්‍රශ්නය හම්බ වෙන හැබැයි මෙයා ලොකු මුදලකට වාහනය අරගෙන තිබේ ඉති ඒකත් එක් මෙයාට ලොකු රෙපෑරයකටත් යම්කිසි මුදලක් වියදන් කරන්න සිද්ධ වුණ ඉතින් ඒක නිසා ඔගොලොන්ට ආයත් අපි කියන්නේ ඔගොල පාවිච්චි කරපු වාහනයක් ගන්නවන දැ මේ සමහර වාහන පාවිච්චි කල තින අවුරු 10ක් විතර ඔගොලු හරියට ඉන්ස්ට්‍රක්ෂණයක් කරගන්න මොකද හරි තැනක ඉන්ෆ්‍රක්ෂණයක් කරගන්න එතකොට වාටේ වාහනේ තියෙන ප්‍රශ්න ගැටලු හැම දෙයක්ම හඳුනගන්න පුළන් ඉතින් හයිඩ්බිඩ්වන් අපි ගාවටාවත් අපි ඔගොලන්ට ඉන්ෆ්‍රක්ෂන් එක් කල්ලා දෙනවා වාහනේ වටිනාකම අපි කියන වාහනේ රෙපෑස් එනවනම් ඒ රෙපෑස්වලට යන වියදම කියනවා ති මේක් දවස්වල මාකට්ගේ වටනාකමත් එක් වාට රෙපෑස්වලට යන මුදලත් එක්ක වාට මේක හරියටම ගන්න ඕනි ප්‍රයිස් එක අපි කියනවා ඉතින් ඔගලන්ට වාහනක ඉන්ස්ප්‍රේක්ෂණයක් කරගන්න හයිඩ්බිඩ්වන් අපි ගාවට ඇවිල්ල කරගැනීම හැකියාව තියෙන එහෙනම් ඉතින් හයිඩ්බිඩ්වන් අපි විශ්වාස කරලා අපිත් එක්ක හැමදාමත් ඉන්න ඔයගලන්ට ගොඩක් ස්තුතියි හැමදාමත් අපිත් එක්ක මේ විදිහට ඉන්න කියලා මතක් කරනවා ඉතින් ඔයාගේ වාහනේ තියෙන ගැටලුව ගැන තාමත් කල්පනා කර ඉන්න එපා පහළ තියෙන නම්බර්ස් වලට කෝල් කරලා ඔයාගේ වාහනේ වගකීමක් එක්ක හදාගන්න කියලා මතක් කරනවා